ආයුබෝවන් හැමෝටම අදත් වෙනදා වගේම ශාන්ති කර්මයක දවල් වැඩ කොටස. ඉතින් අපේ කුසල් අයියා හැඹිලිපත් ටික වියන ගමන් මම තමයි අද මල් යහන්න වැඩ ටික කරේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පහතරට බෙන්තර සම්ප්‍රදායේ තොইল ශාන්ති කර්ම ගැන ගත්තොත් මේ මල් යහනට හිමි වෙන්නේ ඊටා සුවිශේෂී තැනක්. මල් යහනක් කියන්නේ බුදුන් ප්‍රදාන කොට දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරන්න සකසන මල් ලස්නක්. ඉතින් විශේෂයෙන් ඔයාලට මතක් කරනවා මෙවැනි සම්ප්‍රදායික දේවල් බලන්න කැමති හැමෝම මගේ පේජ් එක ෆලෝ කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න නැතුව ඔයාලගේ කමෙන්ට් එකකුත් මට දාන්න. ඉතින් ගොඩක් අය අහනවා මගෙන් මේ කැටයන් කපන පිහිය කොහෙන්ද කියලා. ඉතින් ඔයාලට මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙවැනි පිහියක් මට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ විදියට මල් යහනේ වැඩ කටයුතු ටික අවසන් කරලා අනිත් වැඩවලටත් උදව්වක් දෙන්න තමයි මම හදන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ ඊශාන් අයියා මේ කරන්නේ බහිරව අයිල් වල කොළ ටික කපන එක තමයි. මේ තියෙන්නේ එයා කපපු කොළ වලින් ගහපු බහිරව අයිලක්. ඉතින් මේ ඔයාලා දකින්නේ මලයක් පිදෙන්නට අවශ්‍ය කට්ට කොළ ටික කැපෙන විදිය තමයි.
ඉන් නිමා වුණු ක්‍රීඩයකාගේ ආයුධය. නම දන්න අය කමෙන්ට් එකක් දාමු. මේ ඔයාලා දකින්නේ නීච කුල තීන්දුව. මේකට ඉතින් හරක් පොලුවක් තමයි ගන්නේ.